කේසිය සූත්‍රය. අහලා තියෙනවා. කේසිය කියලා මිනිහෙක් හිටියා. එයාට මිනිස්සු නමකුත් දාලා තිබ්බා අස්සධම්මසාරති. ඇයි අස්සධම්මසාරති? ඕන අස්සෙක් එයාට দমনය කරන්න පුළුවන්. ඉන්දියාවෙම ප්‍රසිද්ධයි. එයාට දවසක් අහන්න ලැබුණා බුදුහාඳුරන්ට පුරිස ධම්මසාරති කියනවා කියලා. එයා ඇවිල්ලා ඇහුවා බුදුහාඳුරනේ මට නම් අස්සධම්මසාරති කියන්නේ අස්සය দমনය කරනවා බුදුහාඳුර පුරිස ධම්මසාරති කියන්නේ. බුදුහාඳුර මොකද්ද මේ පිරිමි দমনය කරනවා කියන්නේ? බුදුහාඳුර කහා එක කියලා දෙන්න. ඉස්සෙල්ලා මට කේසිය ඔබ කියාපන්කෝ අස්සය කොහොමද ඔබ দমনය කරන්නේ කියලා. ඒ කේසිය විශේෂඥයෙක් එයා කිව්වා මට ක්‍රම 4යි. මොනවද? සංහේන පළවෙනි එක. කැලෙන් අස්සෙක් අල්ලගත්තාම ඔය කැලෑ අස්සයෝ කියලා ඉන්නේ උන්ගෙන් නෙමෙයි හොඳ අස්සයෝ බෝ කරගත්තේ. කැලෑ අස්සෙක් අල්ලගත්තාම පළවෙනි ක්‍රමය මොකක්ද? හොඳින් කියනවා. ඒ කියන්නේ හිස අත ගන්නවා, බෙල්ල අත ගන්නවා, බඩ අත ගන්නවා, මිහිරි පළතුරු දෙනවා. සමහර අස්සයෝ හීල වෙනවා. බුදුහාඳුරු කියන ඉතින් හැමෝම හීල වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි ක්‍රමේ පරුසේනපි කෑ ගහනවා, බඩගින්නේ තියනවා, කණ්ඩ දෙන්නේ නැහැ, පාරක් ගහනවා. එතකොට සමහර අස්සයෝ හීල වෙනවා. කේසිය ඒ ක්‍රමයටත් හීල නොවුනොත් එතකොට සංඝ පරුසේනපි මේ දෙක කලවම් කරනවා. ඒ කියන්නේ බඩගින්නේ තියනවා මං කියන දේ අහපු ගමන් කණ්ඩ මොන හරි දෙන්න. ඔය අලියත්තු හීල කරන්නේත් එහෙම. ගැට ගහලා තියනවා හිර කරලා. ඇද්ගොව්වා කියන විධානෙට හීල වෙච්ච ගමන් දෙනවා ආසම කෑමක් මොනවා හරි. සත්තු පුරුදු කරන්නේ එහෙම. එසා සංඝ පරුසේනපි. එහෙමත් හීල වෙන්නේ නැත්තම් බුදුහාඳුරු අහපුවම කේසිය වටපිට බල්ලාගෙන එතකොට නම් හතරවෙනි ක්‍රම හනාමි මරලා දානවා. බුදුහාඳුරු අහනවා ඇයි? නෑ එහෙම එකෙක් හිටියොත් අපේ પરම්පරාවට හොඳ නෑ. අන්න කේසියලට හීල කරගන්න බැරි අස්සෙක් හිටියා කියලා මිනිස්සු අපිට කෝචොක් කරනවා. ඒ නිසා හිමීට ඌව මරලා දානවා කියලා කේසිය අහනවා. දැන් බුදුහාඳුරු කියන්නකො බුදුහාඳුරු පිරිමි দমনය කරන්න හැටි. බුදුහාඳුරු කිව්වා මටත් ක්‍රම 4යි. එතකොට පළවෙනි මමත් කවුරු හරි ආවම සංහේනපි හොඳින් කියනවා. දැන් අපි මේ හාමුදුරුවෝ මේ බණ කියනවා කියන්නේ සංහේනපි නෙනේ. එන්න පින්දහම් කරන්න, සුගතිය යන්න, කුසලයේ හිත පිහිටවන්න, නිවන් මඟ වඩන්න, දන් දෙන්න, සිල් රකින්න, භාවනා. එතකොට අහනවා මේ එහෙම හැදෙන්නේ නැති වුණොත් ඉන්නවනේ. බුදුහාඳුර කියනවා එතකොට මමත් දෙවෙනි ක්‍රමේ පරුසේනපි මොකද? උඹලා සතර අපායේ වැටෙනවා, අසුර ප්‍රේත නිරය තිරිස දුක් විඳින්න වෙනවා. උඹලට සසරේ දුක් සහිත තැන්වල ඉපදුනොත් ආයි ගැලවිලා නෑ ලෝකුඹ නිරේ ගියොත් ඉවරයි. ඔන්න කිව්වහම සමහරු හැදෙනවා. එතකොට එයා කියනවා ඉතින් හැමෝම හැදෙන්නේ නෑනේ. බුදුහාඳුර එතකොට මමත් තුන්වෙනි ක්‍රමේ. මොකද්ද? මේ හොඳ නරක දෙකම පෙන්වනවා. පින් කරලා සුගතිය යන හැටි, පව් කරලා දුගතිය යන හැටි කිව්වහම අවබෝධයෙන් කිරලා මැනලා ගන්න පුළුවන් අය මේ තිසරණින් ප්‍රයෝජන ගන්න. එහෙමත් බැරි වුණා. බුදුහාඳුර කියනවා එතකොට මමත් හතරවෙනි ක්‍රමය. මොකද්ද? හනාමි මරලා දානවා. කේසිය ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා. නැගිටලා කේසිය හිතෙන් හිතනවා මහ ලොකුවට බණ කියන්නේ නම් පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති. කිසිම සතෙක් මරන්නේ නැහැ. බලන් ගියාම මෙයත් යමරට වැඩි දෙනවා. ඔන්න හිතපු හැටි. බුදුහාඳුරෝ කේසිය ඉඳගනි. මම් මරනවා කියන්නේ උඹ මරනවා කියන සිතවිල්ලෙන් නෑ. බුද්ධ ශාසනය මොකද්ද පින්වන්දි මරනවා කියන්නේ? මේ ශාසනයේ තියෙන ලොකුම දණ්ඩ අතහැරලා දානවා. ඕක තමයි දෙන්න පුළුවන් ලොකුම දඬුවම. ඔය අම්මලා ගෙවල් වල තමන්ගේ දරුවෝ මරාගෙන කන්න යන්න ඕනේ නෑ. නේද? අතහැරලා දාන්න. මම දැකලා තියෙනවා සමහර දරුවෝ අම්මලා කතා නොකර ඉන්න. පොඩි එකා ඇවිල්ලාගෙන අම්මේ කතා කරන්නකෝ ආයි ඒක කරන්නේ. හොඳම දඬුවම.